හැමෝම කියන කාරණයක් තමයි මේ ග්‍රැමර් අමාරුයි කියලා පුතේ. ඇත්තට මොකද්ද දරුවා මේ ග්‍රැමර් කියන කාරණේ? ග්‍රැමර් කියලා කියන්නේ සරල කතාව මෙන්න. හොඳට ඔලුවට දාගන්න මෙන්න මේක. දැන් අපි ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ ග්‍රැමර් කියන කාරණේ කතා කරද්දී පුතේ දැන් අපි දන්නවා ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක කෙනෙක් මැරෙනකල් ඉගෙන ගත්තත් එයාට ඉගෙන ගන්න තියෙන්නේ මොනවද? කොටස් තුනයිනේ. මොනවද කොටස් තුන? letters, words, sentences. ඔන්න ඔය තුන් දෙනානේ මැරෙනකල් ඉගෙන ගන්න තියෙන්නේ. letters අකුරු ටික එකතු කරගෙන මිනිස්සු වචන හදනවා. වචන ටික එකතු කරගෙන මිනිස්සු sentences වාක්‍ය හදනවා. ඕකනේ මැරෙනකල් අපිට ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට ওই grammar කියන කාරණේ ওই කාරණයක් එක්ක බැඳෙන්නේ මෙන්න මේ විදිහට. අපි සරලව කියමු කෙනෙක් ඒ අකුර මෙහෙම ලියනවා කියලා. මෙහෙම ඒ අකුරක් ලියන්න බෑ පුතේ. එහෙනම් ඒ අකුර ලියන සම්මත ක්‍රමයක් තියෙනවා මෙහෙම. නේ? කෙනෙක් වචනයක් ලියනවා. උදාහරණයකට අපි කියමු go කියලා මෙහෙම ලියනවා කියන්නකෝ. මෙහෙම කියලා go ලියන්න බෑ පුතේ. එහෙනම් go ලියන්නේ go. එහෙනම් වචනයක් ලියන සම්මත ක්‍රමයක් තියෙනවා. කෙනෙක් කියනවා මම යනවා කියලා ඔන්න බලන්න. එයා කියනවා මෙහෙම go I කියලා කියනවා. මෙහෙම ලියන්න බෑ. එහෙනම් ඒක ලියන සම්මත ක්‍රමයක් තියෙනවා I go කියලා. එහෙනම් හොඳට මතක තියාගන්න පුතේ. ග්‍රැමර් කියලා කියන්නේ අමුතු කතාවක් නෙමෙයි. භාෂාව තුළ තියෙන letters, words, sentences කියන මෙන්න මේ තුන් දෙනා පාලනය කරන පද්ධතිය controlling system එකට තමයි අපි grammar කියලා කියන්නේ. එහෙනම් grammar කියලා කියන්නේ මොකක්ද? භාෂාව තුළ තියෙන letters, words මෙන්න මේ sentences කියන තුන් දෙනා පාලනය කරන පද්ධතියට අපි යට කියන controlling system එක භාෂාව තුළ තියෙන. නේද? right. එතකොට මෙන්න මේ grammatically භාවිතා කරන භාෂාව අපේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? අපි grammatically හදාගන්න භාෂාවේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? අපි grammatically හදාගත්ත භාෂාවේ අපේ අවසාන ඉලක්කය තමයි communication sannivedanaya. communication sannivedanaya. එහෙනම් හොඳට මතක තියාගන්න grammatically භාෂාව කතා කරේ නැත්නම් මිනිස්සු කියනවා මොකද්ද? එයා කතා කරන්නේ broken English කියලා. හැබැයි මෙහෙම සංකල්පයක් අපට හදාගන්න පුළුවන්. grammar ඕනේ භාෂාව ඉගෙන ගන්න කියලා මිනිස්සු කියනවා. හැබැයි මෙහෙම කරන්නේ ඒ කරන දේ තමයි grammar කියන කාරණේ කියන්නේ නැතිව උගන්වනවා. දැන් සරල උදාහරණයකට මෙහෙම හිතන්නකෝ. I එක්ක am පාවිච්චි කරනවා. I am. එතකොට I එක්ක is පාවිච්චි කරන්න බෑනේ පුතේ. I එක්ක am පාවිච්චි කරනවා කියලා කියන්නේ ඒක grammar rule එකක්. ඒක grammar rule එකක්. ඒක අපි grammar කියන කාරණේ අමතක කරලා කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන්. පැහැදිලිනේ කියන කාරණේනේ. ඒ නිසා grammar කියලා කියන්නේ මේ මහා වෙනත් ලෝකෙකින් ආව අමුතු කතාවක් නෙමෙයි. අපි මේ භාෂාව ඉගෙන ගන්න පිළිවෙලට තමයි පුතේ grammar කියලා කියන්නේ. ඒ නිසා මම හිතනවා ඔයාලට grammar කියන කාරණේ යම කියන ගැටලුව මේ කියන වීඩියෝ එකෙන් ඔයාලට ලෙහෙන්න ඇති කියලා.